ආයුබෝවන් සියලු දෙනාටම අපේ ඇග්‍රි මිෂනරි YouTube නාලිකාවට සාදර පිළිගන්නවා. අද කතා කරන්න යන්නේ කුඩා මාතෘකාවක්. කුඩා වීඩියෝ එකක් තමයි ගෙනින්නේ. අද මාතෘකාව තමයි ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් කෘෂිකර්මාන්තය යන කුමක්ද කියන නිර්වචනය පැහැදිලි කිරීම. කෘෂිකර්මාන්තය ගැන සඳහන් කරද්දී ඈත අතීතය දක්වාම දිවෙනවා. ඒ කියන්නේ ශිෂ්ටාචාර දක්වාම දිවෙනවා. ඒ අතරේ සුවිශේෂී ශිෂ්ටාචාරයක් තමයි සුමේරියානු ශිෂ්ටාචාරය. ක්‍රිස්තු පූර්ව 5500 පමණ ආරම්භ වෙලා තියෙන. ඔවුන් තමයි ප්‍රථම වතාවට කෘෂිකාර්මික නිෂ්පාදකයා යන නාමය භාවිත කරගෙන තියෙන්නේ. ඒ වගේම කෘෂිකර්මාන්තය අතරින් සම්ප්‍රසිද්ධ ජන කොට්ටාසයක් කියන පුරාණ කතාවල දැක්වෙනවා. හරි, අපි කතා කරලා බලමු කෘෂිකර්මාන්තය යන කුමක්ද කියලා. කෘෂිකර්මාන්තය යන ආහාර සඳහා හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා හෝ ආර්ථිකමය ප්‍රතිලාභයක් සඳහා හෝ ලෝක වගා කිරීම හා සත්ත්ව පාලනයේ යෙදීම කලාවක් හා විද්‍යාවක්. ඒක තමයි සරලවම කියන්න පුළුවන් නිර්වචනයක් වෙන්නේ. තවත් එකක් අපි කතා කරමු. කෘෂිකර්මාන්තය යනු පස සකස් කිරීම, බීජ පෙරීම, පැලෑටි වගා කිරීම හා අස්වැන්න වෙලා ගැනීම වැනි ක්‍රියාවලි මාලාවකින් සමන්විත වූ සංකීර්ණ ක්‍රියාවලියක්. මේකට පාර්ශ්ව සම්පත් පාලනය සහ කළමනාකරණය කියන අංග දෙකක් ඇතුළත් වෙනවා. සරලවම ගත්තොත් කෘෂිකර්මාන්තය යනු මිනිසාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ස්වභාවික සම්පත් කළමනාකරණය කිරීමේ විද්‍යාව සහ කලාව කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අද වීඩියෝ එක අන්තර්ගත වෙනක ඉස්සරහට කෘෂිකර්මාන්තය ගැන යන දූතරුවන්ට පාඩම් රසක් ගැනීම කටයුතු කරමින් ඉන්නේ. ඒ සියලු දෙනාට මේක වැදගත් වෙනවා. කෘෂිකර්මාන්තයට ඇල්මක් දක්වනවා මේකට මේ channel එකට සම්බන්ධ වෙලා දැනුම ඕනෑම කර ගන්න පුළුවන්. වීඩියෝ එක පහලින් තියෙන ලෝගෝ ක්ලික් කරාම ඔයගොල්ලන්ට subscribe කරගන්න පුළුවන් මේ channel එක. දිගටම මාත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරගෙන අදට වීඩියෝ එක සමගනවා. channel එක